මම දන්න සමහර තැන්වල තියෙන පුටු ප්‍රශ්න මතුවලා තියෙනවා. පුටුව. මේ පුටුව ඒ සේවාවට අයිති පුටුව. ඒ පුටුව වෙන සේවකෙනෙකුට වාඩි වෙන්න බෑ. පුටු ප්‍රශ්න විශාල ලෙස පැතිරලා තියෙනවා. අපි අස්සන ගගා ඒ මේසෙන් මේ මේසට ෆයිල් යන සංස්කෘතිය ඉතා වේගෙන් නතර කරන්න ඕන. ඒකේ වේගෙන් නතර කරන අපි ඩිජිටල් කරන්නට මාරු වෙන්න ඕන. අපි සැලැස්මක් වෙනවා ලබන අවුරුද්දේ ආණ්ඩුවත් එක්ක කරන සියලු ගනුදෙනු ආණ්ඩුවත් එක්ක ඇවිල්ලා කවුරු හරි කරන මූල්‍ය ගනුදෙනුවක් කරනවා නම් ඒ මූල්‍ය ගනුදෙනුව ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරා කරන්න ඕන කියලා. ඒ රාජ්‍ය සේවය බිඳ වැටිලා තියෙන අපි ඒක පිළිගන්නවා. අපේ රාජ්‍ය සේවය උඩ තියෙනවා පහළ තියෙනවා මැද ලේයර් එක නෑ. ඒගොල්ලෝ තමයි තාක්ෂණ නිලධාරීන් කළමනාකරුවන් නීතිඥයින් ඒගොල්ලෝ තමයි මැද ලේයර් එක. එතන මැද ලේයර් එක නැතු මේ රාජ්‍ය සේවය දුවන්න බෑ. ඒ නිසා අපි පහුගිය කාලේ තීරණයක් ගත්තා මේව පුරවන්න අවුරුදු 5-6කට මේව පුරවලා නැහැ. දැනටමත් අපිට අනුමැතිය ඇවිල්ලා තිනවා 70000ක් මේ මැද ලේයර් එකේ පුරවන්න. ඔක්කොටම අනුමැතිය දීලා තියෙනවා. මොකද රාජ්‍ය සේවයේ උඩයි පතුලයි විතරයි තියෙන්නේ මැද නේද රාජ්‍ය සේවය බිඳ වැටලා තියෙන අඩපණ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔය තාක්ෂණ නිලධාරීන් නීතිඥයින් කළමනාකරුවන් වගේ නීති නිලධාරීන් වගේ අවශ්‍ය කණ්ඩායමක් බඳවගෙන අවසර දීලා තියෙන දෙන්නට 72000කට ආසන්න ප්‍රමාණයකට අපි අවසර දීලා තියෙනවා. ඊළඟ මම දන්නවා රාජ්‍ය සේවකයන් සතුව තිබෙන වාහන හිමියා ප්‍රාදේශීය ලේකම්තුමාලා ඇති අවුරුදු 15-20 පැරණි වාහන තියෙන්නේ. ඒ වාහනවල අපි වාහන 2000ක් ආනයන කරන තීරණය කළා තිබෙනවා. රාජ්‍ය සේවයට අවශ්‍ය නිලධාරීන්ට ආරක්ෂක වාහනයක් ලබා දෙන්න ඕන. ඊළඟ ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන යන්ත්‍රෝපකරණ බිඳ වැටිලා තියෙන එක පරණ වෙලා එක්ක මන්දන ඒක රටකින් ගෙන ආපේවා මේන්ටේන් කරන්න බැරි තරමට වැටිලා තියෙනවනේ. ඒ නිසා අපි 700ක් යන්ත්‍රෝපකරණ මේ අවුරුද්ද මිලදී ගන්න සැලසුම් කළා තියෙනවා. මොකද මේ රාජ්‍ය ශක්තිමත් කරන්න. ඊළඟ අපිට ඩිජිටල් කරන ඉතා වැදගත්. අපි මේ ෆයිල් ගොඩ ගහන නේද? අපි අස්සන ගගා ඒ මේසෙන් මේ මේසට ෆයිල් යන සංස්කෘතිය ඉතා වේගෙන් නතර කරන්න ඕන. ඒකේ වේගෙන් නතර කරන අපි ඩිජිටල් කරන්නට මාරු වෙන්න ඕන. අපි සැලැස්මක් වෙනවා ලබන අවුරුද්දේ ආණ්ඩුවත් එක්ක කරන සියලු ගනුදෙනු ආණ්ඩුවත් එක්ක ඇවිල්ලා කවුරු හරි කරන මූල්‍ය ගනුදෙනුවක් කරනවා නම් ඒ මූල්‍ය ගනුදෙනුව ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරා කරන්න ඕන කියලා. ආණ්ඩුවට කරන සියලු ගෙවීම් ආණ්ඩුව විසින් කරන සියලු ගෙවීම් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට යන්න ඕන. මේ නිකම් වවුචර් අස්සම් කර චෙක් අස්සම් කර යුගය අපි අවසන් කරන්න ඕන. නේද? අපි සල්ලි ගෙන දීලා බිලක් ගන්න යුගය අවසන් කරන්න ඕන. ඒ නිසා මේ පැත්තෙන් ඩිජිටල් කරන පිළිබඳ අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඊළඟ මම දන්නවා ගොඩාක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය ආයතන තින මොනවද කම්පියුටර් ඉතාමත් පරණ ඒවා සිස්ටම් පරණ මේවා දෙපාරක් විතර තට්ටුවක් දාන්න ඕන කම්පියුටර් එක ස්ටාර්ට් කරගන්න. දැන් මේ වෙලාවේ ඉතින් ඒ ඔක්කොම නවීකරණය කරලා දෙන්න. ඉතින් අපිට අවශ්‍යයි මේ රට ගොඩ ඉස්සරහට ගන්න නම් ඉතාමත් හොඳ නූතන රාජ්‍ය සේවයක් ඕන. ඒ කියන්නේ රාජ්‍ය සේවය මත තමයි ලෝකෙ දියුණු වෙච්ච හැම රටකම ඉතාමත් ශක්තිමත් නූතන භාවයක තිබුණු රාජ්‍ය සේවයක් තිබුණා. ඒ රාජ්‍ය සේවය තමයි මැදිහත් වෙලා තමයි මේ ආර්ථිකය මේ රට සමාජ ප්‍රශ්න මේ ඔක්කොම ඉස්සරහට විසඳන්නේ ඒගොල්ලෝ. හැබැයි අපේ රටේ වෙලා තියෙනදී රාජ්‍ය සේවය පැරණි දේ ගතානුගතිකයි. මම දන්න සමහර තැන්වල තියෙන පුටු ප්‍රශ්න මතුවලා තියෙනවා. පුටුව. මේ පුටුව ඒ සේවාවට අයිති පුටුව. ඒ පුටුව වෙන සේවකෙනෙකුට වාඩි වෙන්න බෑ. පුටු ප්‍රශ්න විශාල ලෙස පැතිරලා තියෙනවා. හරිද? හොඳයි. හැබැයි අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න තමයි පුටුවට ඒ කැපැසිටි තියෙන කෙනෙක් නැතිකම. අපි ආණ්ඩුවක් හැටියට මුහුණ දෙන්න. පුටුව තියෙනවා. පුටුවට ඒ ධාරිතාව තියෙන කෙනෙක් නැහැ. හැබැයි රාජ්‍ය සේවය ඇතුළේ තියෙන ප්‍රශ්න මොකද්ද? පුටුව කාගේද? ඒක විශාල ප්‍රශ්න. මම කියන්නේ මේවා ඒවර පැරණි දේවල්. මේ පුටුව ලොකුද, කාමරේ ලොකුද, පොඩි කාමරයකද? හරිද? මේ වගේ මම වාහන ලොකු වාහනයක්ද, පොඩි වාහනයක්ද? වාහන කියන්නේ ගමනේ අවශ්‍යතාවය. මෙන්න මේවා මත අර පැරණි ආකල්පවල ඒකයි මම කියවර මේ මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකකට අයිති මොකද්ද නිවාඩු නිකේතනයක් ගත්තත් කාමරයක් වෙන් කරන් තියෙනවනේ. ඒ කාමරයට වෙන කාටවත් යන්න බෑ. මොනවද මේ? ඒ නිසා මම හිතන්නේ අපි පොඩි ගතානුගතික පැරණි අර රාජ්‍ය යාන්ත්‍රණයක් අපිට තියෙනවා. ඔබතුමාලා පැරණි නෑ. හොඳයි. අර දේව රාජ්‍ය යාන්ත්‍රණේ පැරණි රාජ්‍ය යාන්ත්‍රණය තිතේ මේක නූතනත්වයට ගේන්න ඕන. එනිසා හොඳ වාහනයක්, හොඳ කම්පියුටර් පදේ, හොඳ සිස්ටම් එකක් ඩිජිටල් කරන්නේ නේද? මේක කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපි ඒ පිළිබඳ මේ සැරේ අයවැයලිය කියන අපි වැඩි අවධානය යොමු කරන නූතන රාජ්‍ය සේවයක් ගොඩනගන්න.
ඒ මෙතෙන්ට එන්න ඕන. මොකද ඒ පාදම හදාගන්නේ නැතුව අපේ රට ගැන මොනතරම් සිහින ලෝක සැලසුම් ඇදුවත් වැඩක් නැහැ. ඊට අවශ්‍ය කරන රාජ්‍යසය අපි හදාගන්නේ නැත්නම්. ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා අවසන් වශයෙන් මම කියන්න තියෙන්නේ ඔබතුමාලාට තමයි මේ කාර්යය තියෙන්නේ. දේශපාලන අපිට තීන්දුව ගන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්, මුදල් වෙන් කරන්න පුළුවන්. හැබැයි මේ කාර්ය සාර්ථක කර ගැනීමේදී අපේ රට රාජ්‍ය නිලධාරීන් අතේ තමයි මේ කාර්යය තියෙන්නේ. ඉතින් සමහර ආයතන එක මම තරහා වෙන්න අවශ්‍ය නැහැ. සමහර ආයතන මම හිතන්නේ වහන්න ඕන. සමහර ආයතන ඒකාබද්ධ කරන්න ඕන. සමහර ආයතන තියෙනවා සභාපතිවරු ඉන්නවා, අධ්‍යක්ෂ මණ්ඩලය තියෙනවා. ඒගොල්ලන්ට අයිති ඉඩමක් තියෙනවා. ඉඩම රෙන්ට් එකට දීලා ඒකේ මාසාන්තිමට ගාණක් අරගෙන කට්ටිය පඩි අරගෙන ඉන්නවා. ඕන දෙම ආයතන. පහුගියද අපි ආයතන 33ක් වහන තීරණය කරා. තව තියෙනවා. ඒ ආයතන එක කාලයකදී ගොඩ නැගෙන ඒ ගොඩ නැගෙන කාලෙදී ආයතනට වගකීමක් තියෙනවා. දැන් ඒ වගකීමක් නැහැ. එක කාලෙක තිබුණේ ඒ කාර්ය කරන්නේ රජයේ විසින්ම විතරයි. તો රජයට ඕන. දැන් එළිය කරනවා. ආය ආණ්ඩුවත් කරන්න ඕනේ නැහැ ඒවා. ඒ නිසා මේ ආයතන සැලකිත ප්‍රමාණයක් තියෙන අපිට වසා දමන්න ඕන. සමහර ඒවා තියෙන ඒකාබද්ධ කරන්න ඕන. සමහර ඒවා තියෙනවා අරමුණ වෙනස් කරන්න ඕන. හැබැයි ඒකාබද්ධ කරන්න කියපුවම මුණ දෙන්න ප්‍රශ්නේ තමයි ලොකු පුටුවේ කොයි එක්කෙනාද? ඔය ආයතන දෙකෙන් කොයි එක්කෙනාද ලොකු පුටුවේ වාඩි වෙන්නේ? ඔබ තමයි මුණ දෙන්න ප්‍රශ්නේ. ඒක ආයතන දෙකින් උඩ ලොකු පුටු දෙකක් තිබ්බා. එකතු කරනකොට එක පුටුවක් එනවා. ඒක පුටුවේ කවුද? කාටද අයිති? එක්ක මාස 6ක් එක්කෙනෙක් මාස ඔහොම නෑ මම කියන ප්‍රශ්නේ තියෙන එතන. හැබැයි අපි ඕගොල්ලෝ ඔක්කොම තේරුම් ගන්න. දැන් මේක දිහා බලපුවහම බලන්න. ආයතන කොච්චර ප්‍රමාණයක් තියෙනවද? සමහරව කොච්චර එකම වැඩ කොටස කරන ආයතන තියෙනවද? මම කියන්නේ ඔබතුමාලගේ වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. හරිද? හැබැයි අපි නැවත අපේ රාජ්‍ය සේවය ගැන නූතනත්ව ගැන හිතලා විධිමත් ආයතන පද්ධතියක් හදලා ඒක මෙහෙවුවොත් අපිට මේ රට ගන්න පුළුවන්. අපි හැමදේමත් ශක්තිමත් රාජ්‍ය සේවයක් පිළිබඳ අපේක්ෂා කරන ආණ්ඩුවක්. ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. රාජ්‍ය සේවයේ විශාල කාර්යභාරයක් තියෙනවා. හැබැයි අද රාජ්‍ය සේවයේ මේ විශාල කාර්යභාරය දරා ගැනීම සඳහා පුරවැසියන් දරන වැයබර වැඩි. මෙතර වැයබරක් දරන්න ඕන මේ 2025 වසරේ වැටුප් වැඩිවීම සඳහා වෙන් කරලා තියෙන බිලියන 110ක් කෝටි 11000. 2026 වැටුප් වැඩිවීමට අලුතෙන් වෙන් කරන කෝටි 11000. 2027 වැටුප් වැඩිවීමට අවශ්‍ය කෝටි 11000. ඒ කියන්නේ 2027 වෙනකොට අපිට වැඩි වෙච්ච වැටුප ගෙවන්න අපිට ඕන වෙන කෝටි 33000. රාජ්‍ය සේවය. ඒතර පුරවැසියන් ගෙවන සමස්ත බදු මුදල් මොකද කරලා තින්නේ අපි? රාජ්‍ය සේවය පවත්වාගෙන යාම වෙනුවෙන් එන රජයේ පවත්වාගෙන යාම වෙනුවෙන් බදු මුදල් වැය කරන තැනට ඇවිල්ලා තියෙනවා. හිත මම ඔබට කියන්නේ ඔබලා කිසි කෙනෙකුගේ පුද්ගලික වැරද්දක් නෙමෙයි මම කියන්නේ. හැබැයි අපි නැවත හිතන්න ඕන 2027 අපේ ආණ්ඩුවේ අයවැය ලේඛනයට එන බර බැලුවොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සඳහා විතරක් වැඩි වෙච්ච පංගුව ගෙවන්න කෝටි 33000ක් අවශ්‍යයි. කොතනද තියෙන්නේ? එනිසා අපි හිතන්නේ මේ හැම පැත්තෙම අපි නැවත හිතන්න වෙයි. අපි කාටත් පුළුවන් මේක මේ විදිහටම පවත්වාගෙන යන්න. එහෙමත් අපිට පුළුවන් ධෛර්යවන්ත තීරණයක් කරන් මේක වෙනස් කරනවා කියලා තීරණයකට එන්න. ඉතින් අපි ආණ්ඩුවක් හැටියට මේක වෙනස් කරන්න ඕන කියලා තීරණයකට ඇවිල්ලා තියෙනවා.